වැටක් වගේ ගිය හැම තැනහත් පොළගාගත්තේ හතර පෝයටම සිල්ගත් නබීලින් අයියා නිසාගම ගිනිගත්තේ හන්දියේ බාබරුන් කොළුවා හවසට මේරියක් කලගේ ගෙට යන්නේ උන්දැගේ මිනිහා මේවා මොනවත් නොදන්න ගානට නිදියන්නේ කළු මැණිකාගේ ලොකු දෝනිට මිනිහෙක් හායන්නටයි උන්දෑ යන්නේ පීටර් අයියගේ බාල කොළුගෙන් ඒකිත් සල්ලං වී ඉන්නේ හුරුවෙ කරුමෙට පින්පව් අනුවයි මේ හැම දේවල් සිදුවෙන්නේ උපහැරනෙට බාන පදයක් කියලයි අබිලින් අයියා පිට වෙන්නේ දානෙට මරනෙට මගුලට තොයලෙත් දැනගත්තොත් උන්දෑ යන්නේ වැඩිහිටි වෙස්ගෙන ඔවදන් විලසින් අකුණු අදන්මයි පවසන්නේ දරුවෙක් ලල්ලෙක් අඹුවක් නැතියේ මිනිහට කවුරුත් සලකන්නේ පසුදින ඒවට පරිභව ලෙස බොරු කිය සෑම තැන ඇවිදින්නේ කවුරුත් දන්නේ දවසක උන්දෑ ඇල අයිනේ මිය ගොස් තිබුණේ කම්බරයෝ කඩියෝ කාලා මුළු කට බාගෙට කුණු වීලයි තිබුණේ බුදු බන කවි අට කතා හොඳ දේවල් මුවාගින් පිට කරපන් නැත්නම් අබිලින් අයියවාගේ කටකුණු කරගෙන නිය ඇදියන්